ඉතින් Beyond the Shoot with සාලිය මේ වැඩසටහනේ මම අද ඕගොල්ලන්ට ගේන්නේ මම කොහොමද ඔෆිස් එකක හෙඩ් ෂොට්ස් කීපයක් කරේ කියලා. මේ ෂූට් එක මම කරේ නීලන් තිරුචෙල්වම් ට්‍රස්ට් ඔෆිස් එකේ. ඉතින් ස්ටුඩියෝ එක කරනවා වගේ නෙමෙයි මේක. ඇත්තටම මේ වගේ තැනක කරනකොට දැන් මේ අපි මේ කරපු ඒරියා එකේ එයාර් කන්ඩිෂන් එහෙම දෙයක් තිබුණේ නැහැ. ඉතින් මේ වගේ තැනක කරනකොට සහ බලන්න ඔෆිස් ෆර්නිචර් ගොඩක් තියෙනවා. මේක ස්ටුඩියෝ එකකගේ empty spaces නෑ. ඉතින් අපිට මේ වගේ හුඟක් ෆර්නිචර් අයින් කරන්න වුණා. මොකද එහෙම නැතුව මේ වගේ ෂූට් එකක් අපිට හරියට කරන්න බෑ. එහෙම කරා නම් වෙන්නේ ඒක half bake cake එකක් වගේ වැඩක්. මොකද අපිට හරියට ලයිට් කරගන්න බෑ ඒ වගේ දේවල් හින්දා. ඉතින් මේ වගේ පොඩි ෂූට් එකකටත් මට මෙන්න මේ වගේ equipment ප්‍රමාණයක් ගේන්න වුණා. වෙනදා වගේම මාත් එක්ක මට ඇසිස්ට් කරන මගේ ඇසිස්ටන්ට්ලා තුන් දෙනාම ඇවිල්ලා හිටියා. ධනා, රසික, ඒ වගේ මధుරිකා. මොකද මෑන් පවර් අවශ්‍ය වෙනවා මේ වගේ ෂූට් එකක් කරනකොට. ඉතින් මේ වගේ අවස්ථාවන් වලදී තමයි මගේ මේ සමහර ස්පෙෂල් යුනික් ගියර් මේ ඔයගොල්ලෝ දකින්නේ ඔටෝ පෝල් එකක්. දැන් අපි හැමෝම සාමාන්‍යයෙන් බෑක්ඩ්‍රොප් එකක් දාන්න පුරුදු වෙලා තියෙන්නේ ස්ටෑන්ඩ් දෙකකුයි ඒක හරහා දාපු පෝල් එකකුයි. නමුත් මම මේ ඔටෝ පෝල් එක කියන එක පාවිච්චි කරනවා මේ වගේ කන්ජස්ටඩ් තැනක, හුඟක් ඉඩ නැති තැනක මේ වගේ වැඩක් කරනකොට ඒක සමහර විට මොඩල් ෂූට් එකක් වෙන්න පුළුවන්, ෆැෂන් ෂූට් එකක් වෙන්න පුළුවන්. තැන කොහොම වුණත් ෆොටෝග්‍රැෆර් කෙනෙක් හැටියට අපි නිතරම කල්පනා කරන්න ඕනේ ඉඩ පහසුව තියාගන්න අපේ ලයිට් කන්ට්‍රෝල් කරන්න. මොකද අපිට ලයිට්ස් ටික ඇඩ්ජස්ට් කරගන්න බැරි වුණොත් ඕන විදිහට අනවශ්‍ය බඩු පුරවගෙන එහෙම වුණොත් මේ කරන වැඩේ තේරුමක් නැහැ. අන්න ඒක නිසා තමයි මම මේ වගේ යුනික් ගියර් දැක්කොත් මේ ඔටෝ පෝල් එක වගේ දෙයක් දැක්කොත් ඒ වගේ දේවල් අරගෙන පාවිච්චි කරන්නේ. දැන් බලන්න මේ ඔටෝ පෝල් එක දැම්මහම ස්ටෑන්ඩ් එකක් දාන ඉඩින් 90% සම්පූර්ණයෙන්ම අපිට ඉඩ ඉතුරු වෙනවා. මේ ඔටෝ පෝල් එකේ තියෙන විශේෂත්වය තමයි මේක අපිට ඕන හයිට් එකකට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ලයිට් එකක් හයි කරගන්න පුළුවන්. කට එකක් හයි කරගන්න පුළුවන්. ඩිෆියුසර්ස් හයි කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේක මම මේ අවස්ථාවේදී පාවිච්චි කරේ මගේ මේ බෑක්ඩ්‍රොප්ස් හයි කරගන්න. මොකද මේකෙන් වෙන පහසුව ඒ ෂූට් එක කරනකොට තමයි අපිට දැනෙන්නේ මොනතරම් ඉඩ ප්‍රමාණයක් ඉතුරු වුණාද කියලා. ඉතින් මේ වගේ ඔටෝ පෝල්ස් 4ක් මගේ ළඟ තියෙනවා. ඉතින් ඊටාම සුළු ඉඩ ප්‍රමාණයක කරන ඕනෑම ආකාරයේ වැඩකදී අපිට මේ ඔටෝ පෝල් එක සෑහෙන්න උදව් වෙලා තියෙනවා. මේ ඔටෝ පෝල් එක ඔයගොල්ලෝ මේක මෙහෙම දැක්කට මේක අපිට හරහට පාවිච්චි කරන්න පුළුවන්. තව මේක දිගාරින්න පුළුවන්. පල්ලෙහෙන් පාවිච්චි කරන්න ඕනෑම විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේක ඒ වගේම මේ ආකාරයෙන් තද කරාම ඒක හෙලවෙන්නේ නැහැ. මේක මෑන් ෆොටෝ මේක් එකක්. ඒක නිසා ඉතින් ක්වොලිටිය ගැන මට සැකයක් තිබුණේ නැහැ. සැකයක් මේ වෙනකන් ඇති වෙලත් නැහැ. ඉතින් මේ වගේ යුනික් ඩිවයිසස් ගියර් ඕගොල්ලෝ දැක්කොත් ඔයගලන්ට ඔපචුනිටි එකක් තියෙනවා නම් ඒ වගේම ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එකක් තියෙනවා නම් මගේ රෙකමෙන්ඩේෂන් එක දෙපාරක් හිතන්න එපා ගන්න. ඔයගලන්ට පේනවා ඇති දනා නැගලා පෙන්නනවා පොඩ්ඩක්වත් හෙලවෙන්නේ නැහැ. ඒ වගේ කෙනෙක් නැග්ගත් මේ ඔටෝ පෝල් එක දශමකින්වත් හෙලවෙන්නේ නැහැ. ඉතින් කොච්චර ස්ටේබල්ද කියන එක ඔයගලන්ට දැන් පේන්න ඇති. ඉතින් අපි ඔටෝ පෝල් එකේ බෑක්ඩ්‍රොප් එක දාගත්තා මෙන්න මේ ආකාරයට. අපිට මේක ඕන විදිහට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. හයිට් එක උඩට පල්ලෙහාට ඕනෑම තැනකට වෙනස් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ බෑක්ඩ්‍රොප් එකට අමතරව ඔය මවුන්ට් එකේ තව අපිට ඕනෑම දෙයක් සමහර විට ඔයගොල්ලෝ හිතනවා නම් කට එකක් ඒ වගේම ලයිට් එකක් පුංචි ලයිට් එකක් දෙන්න ඕනේ කියලා ඒ ඕන එකක් හයි කරගන්න පුළුවන් විදිහට තමයි මේ ඔටෝ පෝල් එකේ මේ ගියර් ඇවිල්ලා තියෙන්නේ. මధుරිකා දැන් මේ හයි කරන්නේ ක්වාඩ්‍රා ලයිට් එක. මොකද අපි try කරා පුළුවන් තරම් ඔෆිස් එකක් හින්දා ඔෆිස් එකේ වැඩ කරන අය එහෙ මෙහෙ යන හින්දා පුළුවන් තරම් බැටරි පවර්ඩ් යන්න. දනා මේ දැන් ෆික්ස් කරන්න හදන්නේ 133 පැරා එක. මේකෙදි බ්‍රවුන් කලර් දෙක තමයි මම මේන් ලයිට් එකක් හැටියට පාවිච්චි කරේ. කී ලයිට් එකයි ෆිල් ලයිට් එකයි හැටියට. ඉතින් මගේ ඇසිස්ටන්ට්ලා තුන් දෙනාටම මේ බ්‍රවුන් කලර් ලයිට්ස් දැන් හැන්ඩල් කරන්න පුළුවන්. මොකද ඒක එකපාර කෙනෙකුට හැන්ඩල් කරන්න පුළුවන් ලයිට් එකක් නෙමෙයි. මේ මොඩිෆයර්ස් එහෙම එක්ස්ටෙන්ඩ් කරනකොට ඒ වගේම ඒවා ආයේ වහනකොට ඒකේ සිස්ටම් එකක් තියෙනවා. ඕඩර් එකක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. ඒ විදිහට තමයි මේ බ්‍රවුන් කලර් මොඩිෆයර්ස් හදලා තියෙන්නේ. මේකට මම පාවිච්චි කරේ මගේ බ්‍රවුන් කලර් L800 ලයිට්ස් දෙක. හොඳ පවර් එකක් තියෙන very unique light එකක් very crisp look එකක් තියෙන එකක්.
very expensive light එකක්, බොහෝම පරිස්සමෙන් handle කරන්න ඕන light එකක්. මේ light එක දානකොට වරද්ද ගන්න බෑ. මොකද වරද්ද ගත්තොත් tube එක damage වෙන්න පුළුවන්. ඉතින් මේ brown color light එක දානකොට ඒ poles පාවිච්චි කරන්න ඕනේ, ඒ holders, ඒ adapters, ඒ ඔක්කොම දේවල්. මුලින්ම මේ brown color light එක හරියටම stand එකක mount කරලා තමයි light එක high කරන්න ඕනේ. එහෙම නැතුව මේ modifiers දෙකෙන් එකකටවත් මේ light එක high කරන්න බෑ. ඉතින් අපි තේ උගුරක් බිව්වා. උදේ ඉඳලම වැඩ කරන හින්දා දැන් මේ තියෙන area 51 tether cable එක මම ඔයගලන්ට නිතරම කියන මම පාවිච්චි කරන very unique cable එකක්. මේ මගේ Nikon Z7 කැමරා එක. මේක තමයි මම පාවිච්චි කරන කැමරා එක. මගේ ඔක්කොම prime lenses තියෙන්නේ. මේ තියෙන iWise එක මధుරිකා එක handle කරන්නේ. දැන් මధుරිකායේ පෙන්නුවේ මගේ දිග area 51 cable එක. ඒක මම පාවිච්චි කරන්නේ බොහෝ වෙලාවට outdoor. දනාතේ තියෙන්නේ area 51 short cable එක. මොකද මේ වගේ office එකක මේ වගේ premises එකක කරනකොට cable එක කොට වෙන තරමට තමයි අපිට පහසු. මේ මගේ Manfrotto tripod එක. මේක ඊටාම unique Manfrotto tripod එකක්. මොකද millimeter adjust කරන්න පුළුවන් ඔය gears තුනෙන්. මේ දකින්නේ brown color para එක උඩින් top light එකක් use කරලා තියෙනවා. ඉතින් මේ වගේ පොඩි වැඩක් වුණාට ඒකට ගේන ගියර්, ඒකට දාන effort එක හරීම ලොකුයි. මොකද ඔයගොල්ලන්ට දකින්න තිබ්බ බට කීපයක් තියෙනවා. ඒ බටවල තමයි මම ND filters ගෙනලා තියෙන්නේ. ND papers, මේ මගේ top light එක, මේ මගේ capture one එක, මේ camera එක, මේ ඔක්කොම දේවල් මෙන්න මේ office එකක shoot එකට මම ගෙනාවා. මේ office එක කොයිතරම් පොඩි වුණත් මම studio setup එක ඒ studio එකක දානවා වගේම මම අනිවාර්යෙන් setup කරනවා. මොකද නැත්තම් මගේ client බලාපොරොත්තු වෙන output එක මට ඒ ආකාරයෙන් දෙන්න අමාරු වෙන හින්දා. ඉතින් මගේ මේ කැමරා එකට 105 macro lens එක තමයි මම මේකට පාවිච්චි කරන්නේ. Z body එකට මෙන Z mount එක. සමහර වෙලාවට මම මේකත් පාවිච්චි කරනවා portrait shots වලදී. මොකද ඒකෙත් හරියම details ගොඩක් ගන්න පුළුවන් powerful lens එකක් වෙන හින්දා. ඒක macro purpose එකටම විතරක් නෙමෙයි මේ portraits වලටත් ඉතාම හොඳ lens එකක්. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ ඒ setup එක almost ඉවර කරාට පස්සේ. මම සාමාන්‍යයෙන් මගේ setup එක ඉවර වෙනකන් ඔයගොල්ලෝ මේ දකින්න මේ setup එක ඉවර වෙනකන් කිසිම model කෙනෙක් මම ගේන්නේ නැහැ. දැන් ඒගොල්ලන්ට ඔය පය පැටලෙනා වගේ දේවල් තියෙනවනම් මම මගේ අනවශ්‍ය ගිය ඔය ඔක්කොම backdrop එකෙන් පිටිපස්සේ දාන්නේ. ඔය safety cable එක එහෙම හරිම වැදගත් මේ brown color light එකට ඔය parabolic එකක් එක්ක දාන්න. ඒ වගේ දේවල් දැනගෙනම ඉන්න ඕනේ මේ වගේ light මේ වගේ gear handle කරද්දී. මොකද අපි නොදැනුවත්වම යම් කිසි කෙනෙක් හැප්පුණොත් ඔය light එක වැටුණොත් ඔය light එකක වටිනාකම ලක්ෂ 15ක් 20ක් වගේ වෙනවා. මේ setup එක මෙන්න මේ ආකාරයෙන් හදලා මම test shots කීපයකුත් අරගෙන තමයි මම ඒ individual model කෙනෙකුට in order එන්න කියලා කියන්නේ. මොකද මේ වගේ shoot එකක් කරද්දී මම ඔක්කොමලව එකපාර ගෙන්න ගන්නෙත් නෑ. මොකද ප්‍රධාන කාරණාව වෙන්නේ මේගොල්ලෝ models නෙමෙයි. මේ ඉන්නේ එදිනෙදා කට්ටිය. මේ office workersලා. ඒගොල්ලන්ට අපි කියන එහෙමත් නැත්නම් අපිට අවශ්‍ය වෙන expressions reactions එකපාර දෙන්න බෑ. අපි පොඩ්ඩක් ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා ඒගොල්ලන්ව පොඩ්ඩක් රිලැක්ස් කරලා ඊට පස්සේ මිත්‍රශීලී භාවයක් ඇති කරගෙන පොඩි විහිළුවක් තහලුවක් කරලා තමයි අපේ ෂොට් එක ගන්න පුළුවන් වෙන්නේ. මොකද කවරම දාකවත් මෙතනට එන මේ ඔෆිස් කෝපරේට් ක්‍රවුඩ් එක නම් පළවෙනි ෂොට් එකේ ඉඳලම හරි පෝසස් දෙන්නේ නැහැ. ඉතින් මේ වගේ කන්ට්‍රෝල් එන්වයරන්මන්ට් එකක වුණත් අපි කොයි වගේ ටීම් එකක්ද හැන්ඩල් කරන්නේ, කොයි වගේ පුද්ගලයෝ එක්කද අපි ගනුදෙනු කරන්නේ, කොයි විදිහට අපි ප්‍රිපෙයාර් වෙලා ඉන්න ඕනේද, කොහොමද අපි ඒගොල්ලොත් එක්ක ෆ්ලෙක්සිබල් විදිහට වැඩ කරන්න කියන එක මේ දේවල් පෙන්වන්න තමයි මම ඔයගලන්ට මේ වගේ behind the scenes විශේෂයෙන්ම ගෙනල්ලා පෙන්වන්නේ. මේ මම පාවිච්චි කරන උපකරණ මේ අවස්ථාවේ මధుරිකා තමයි මගේ DIT වැඩේ කරන්නේ. රසිකටත් DIT වැඩේ කරන්න පුළුවන්, ධනාටත් DIT වැඩේ කරන්න පුළුවන්. ඒ හැමෝටම මම අවස්ථාව දීලා තියෙනවා මේ සබ්ජෙක්ට් එකේ මේ DIT වැඩේ ඉගෙන ගන්න. මොකද මේ DIT වැඩේ කියලා කියන්නේ ප්‍රොෆෙෂනල් වැඩක්. මේ තුන් දෙනාම තාම ට්‍රේන් වෙන DITsලා. DIT කියන එකත් very unique රසාවක් මේ ෆොටෝග්‍රැෆි වල. මොකද DIT තමයි ෆොටෝග්‍රැෆර්ව ගයිඩ් කරන්නේ. ඔයගොල්ලෝ මේ දකින්නේ මම brown color light එකක් ND paper එකක් through pass කරලා එවන හැටි. මේකෙදි මම පාවිච්චි කරේ එක brown color light එකයි. ඒක 133 එක. ඒක තමයි key light එක හැටියට use කරේ. මට ලොකු light එකක්
ෆිල් ලයිට් එකකට අවශ්‍ය නැති නිසා මම ND පේපර් එකක් යූස් කරලා තමයි බ්‍රවුන් කලර් ලයිට් එකෙන් මගේ ෆිල් ලයිට් එක ත්‍රෝ කරේ. ඉතින් මෙන්න මෙහෙම තමයි මම මෙන්න මේ නීලන් තිරුචෙල්වම් ට්‍රස්ට් මැනේජ්මන්ට් ෂූට් එක කරේ. ඉතින් මේ වගේ ඉන්ට්‍රෙස්ටිං ෂූට් එකක් මම ඉස්සරහට කරොත් මම ඔයගලන්ට ගෙන එන්නම්. ඉතින් Beyond the Shoot with සාලිය වැඩසටහනින් අද මම ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.